අයිබෝන් මිත්‍රවරුනි පැරඩයිම් වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න තීරණය කළා. ගොඩක් කාලයකට පස්සේ මේ කාලේ මම පැරඩයිම් වෙනුවෙන් වීඩියෝ කරේ නැහැ. ඒකට හේතුව තමයි මම මේ බල දේශපාලනයේ යෙදී සිටින දේශපාලන ක්‍රියාකාරකයෙක් නෙමෙයි. මම පුරවැසි ක්‍රියාකාරකයෙක් විදිහට බලපෑම් දේශපාලනයේ යෙදුණා. ඉතින් අපි බලයට බලපෑම් කිරීම මිසක් බල අරගල එක්ක ඒ ලොකු සම්බන්ධයක් නැහැ. හැබැයි අපි බල අරගල නිරීක්ෂණය කරා. ඉතින් ඒ වගේ මම හිතන්නේ 60 අවුරුද්දක විතර බල අරගලයකින් තමයි ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයේ විදිහට ආණ්ඩුව පිහිටුවේ. ඉතින් අපිත් කාලයක් සම්බන්ධ වෙලා හිටිය පක්ෂයක් විදිහට අපට ඒ පක්ෂය ආණ්ඩුව පිහිටුවීම කියන කාරණේ සම්බන්ධයෙන් මහා ලොකු ගැටලුවක් තිබුණේ නැහැ. හැබැයි අපිට එක ගැටලුවක් තිබුණා. ඒ තමයි මේකද ඒ සඳහා සුදුසුම වෙලාව කියන ගැටලුව. හේතුව 2022 ආර්ථික අර්බුදයෙන් පස්සේ අපේ රටේ අවශ්‍යතාව තියෙන්නේ මේ ධනේශ්වර ක්‍රමයේ තිරසර කරගන්න. එහෙම තිරසර කරගත්තොත් තමයි අපිට සුබ සාධනවාදී හෝ සමාජවාදී හෝ ඕනෑම දෙයක් වෙත යොමු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ධනේශ්වර ක්‍රමයේ තිරසර කිරීම සඳහා කටයුතු කිරීමට වඩාත්ම සුදුසු පාලකයෙක් 2022 දී අහම්බේකින් බලයටපත් වුණා. ඔහු හොඳ කණ්ඩායමක් තෝරගෙන පාලනය කරගෙන ගියා. ඔහු තමයි රනිල් වික්‍රමසිංහ. අපි අදත් විශ්වාස කරනවා මේ 2024 සිට 2029 දක්වා පස් අවුරුද්ද තුල අපි ඔහුට මේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ ධනේශ්වර ක්‍රමයේ තිරසර කිරීමේ වැඩසටහන ඉස්සරහට ගෙනියන්නට අවස්ථාව ලබා දිය යුතු තිබුණා එක. ඉතින් මේකේ ගැටලු තියෙනවා අපි ඒක පිළිගන්නවා. ඒ කියන්නේ බොහෝ අය කියන මේ ජනප්‍රිය ගැටලු අපි උදාහරණයක් විදිහට ගත්තොත් අකිල විරාජකාරී වසලා සාගල රත්නායකලා එතකොට වජිර අබේවර්ධනල මොනවද කරන්නේ ඒගොල්ලන් ලොක්කෝ වෙනව නේද පණ්ඩියෝ වෙනව නේද ඉතින් මේ තමයි ඉතින් ඒ දේශපාලනයේ හැටි කොහොම බලයටපත් වුණාට පස්සේ අර මේ සාමාන්‍ය මිනිස්සු වගේ ඉන්න අය පවා ඊට පස්සේ පණ්ඩියෝ බවට පත් වෙනවා. ඒක තමයි ලංකාවේ හැටි බලය කියන්නේ. මේ වගේ ධර්ම සුවිශේෂ නරක දෙයක් ඇත්තම කියනවා නම් මිනිස්සු නොමිනිස්සු කරන බලවේගයක් තමයි බලය කියන්නේ. ඉතින් අපි බලය රාජ්‍ය බලය කියන කාට සම්බන්ධයි. ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. අපි බලය ගන්න කොහෙත්ම උත්සාහ කරන්නේ නැහැ. අඩුම ගානේ මේ මහජන නියෝජිත සභාවකටවත් බලයට මේ සඳහා අපි උත්සාහ කරන්නේ. අපි හැබැයි ජනමාධ්‍ය එහෙම නැත්නම් පුරවැසි ක්‍රියාකාරකම් ඔස්සේ මේ බලයට බලපෑම් කිරීම සඳහා දිගින් දිගටම කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් අපේ එහෙමයි. හැබැයි ඔවුන් අපේ හඬට සවන් නොදෙන අපිව ප්‍රතික්ෂේප කරන ඒගොල්ලන්ගේ ඉත්තන්ව දාලා අපිට ඉතාම කැත නින්දිත විදිහට පහාස කරන අවලාද කියන එහෙම දැනකට තමයි. මේක මම කියන්නේ නැහැ මේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ විසින්ම සැලසුම් කරලා කළාය කියලා. හැබැයි ඔවුන්ගේ ඒ ක්‍රියාකාරීත්වයේ ඇතුළේ මේ කාබයිඩ් ගහලා පහුගිය කාලේ ඉඳවගත්ත බයියෝ උන් තමයි දැන් ජවිපේ ලොකු ලොකු මේ ක්‍රියාකාරකම් බවට පත් කර තියෙන්නේ. මෙලෝ සංසාරයක් දේවල් හොදන්න මේ කාබයිඩ් ගහලා ජවිපෙට ඉඳවගත්ත කුරෝලු බයියෝ කිසි තේරුමක් නැති කුණු මඩ අවලාද වලින් අපිට පහුගිය කාලේ සංග්‍රහ කළා. ඉතින් ඒක අපි මුද දරාගෙන හිටියා. අපි බෝධිසත්ව නෙමෙයිනේ. ඉතින් ඒ හින්දා අපිට මේ වෙලාවේ කියන්න තියෙන්නේ අපි ජනතා විමුක්ති පෙරමුණට ප්‍රතිචාරාත්මක විදිහට අපි විපක්ෂීය ශක්තිමත් කිරීම වෙනුවෙන් තමයි පෙනී හිටින්නේ. ඒක ඇත්තටම රටේ දේශපාලනය වෙනුවෙන් කළ යුතු තිබෙන දෙයක්. ඉතින් ඕගොල්ලෝ තෝරගෙන තියෙනවානේ රාජ්‍ය පාලනය කරන ඉතින් ඕගොල්ලෝ ඒක කරන්න අපි විපක්ෂීය ගොඩනැගීම කියන එක තෝරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් අපි විපක්ෂයට සහයෝගය දක්වන කිසිදු දේශපාලන සම්බන්ධයක් නැහැ. මාධ්‍ය ඔස්සේ සිවිල් ක්‍රියාකාරකම් ඔස්සේ අපි සහයෝගය දක්වනවා. ඉතින් ඕගොල්ලන්ටත් සහයෝගය ඕන නම් බලමු අපි සලකා බලමු. ඒ කියන්නේ මෙතෙන්දි වැදගත් වෙන්නේ මේ ධනේශ්වර ක්‍රමය මේ මොහොතේ තිරසර කරන්නේ කෙසේද කියන කාරණේ විතරයි. එහෙම කළොත් තමයි මෙතනින් එහාට අපිට ශ්‍රී ලංකාව කියන රටේ පැවැත්මක් තියෙන්නේ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මේක රැකගත්තොත් විතරයි. ශ්‍රී ලංකාව කියන එක එහෙමම රැක ගන්න ඕනද නැද්ද කියන එක ගැන පවා ප්‍රශ්න තියෙනවා. ශ්‍රී ලංකාවත් වෙනස් වෙන්න ඕන. ඒක වගේම මේ ශ්‍රී ලංකාව කියන එක නිර්මාණය කරන්නට ඉවහල් වෙච්ච සිංහල බෞද්ධ ගොවිකම පිරිමි ආධිපත්‍යයක් වෙනස් වෙන්න ඕනේ. හැබැයි ඒක මේ විනාශ කරලා වෙනස් කරන්න බෑ. ඒක ක්‍රමානුකූලව පරිවර්තනයට ලක් කරන්න ඕන. පරිවර්තනයට ලක් කරන්න ඉස්සෙල්ලා තියෙන එක රැක ගන්න ඕන. තියෙන එක විනාශ කරගෙන අපිට යමක් පරිවර්තනය කරන්න පුළුවන් කමක් නෑ. ඒක තමයි අපේ ස්ථාපනය. ඉතින් දැන් හෙට ඒ කියන්නේ අද නොවැම්බර් මාස 20 හෙට 21 වෙනිදා පැවැත්වෙනවා විපක්ෂයේ විරෝධතාව. ඉතින් විපක්ෂයට සහයෝගය දක්වන බලවේග විදියට මේකට ඉතින් අපි සහයෝගය දැක්විය යුතුයි උනන්දු විය යුතුයි ඒක. ඉතින් විපක්ෂය කිව්වහම මෙතනදී මම හිතන්නේ දැන් මේ වෙනකොට නම් ඒකේ ප්‍රධානත්වය අරගෙන තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන්. මොකද
පොදු ඒකාබද්ධ විපක්ෂයක් විදිහට මේ විරෝධතාව කැඳෙව්වට ඒකට උර දීපු අය අතරේ අපිට පේන තියෙන්නේ ශක්තිමත් බලවේගය තමයි මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ඒ හා සම්බන්ධව හිටපු අනිකුත් පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්න පුළුවන් පිවිතුරු එළවුරු වෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයකට පෞද්ගලික කාලේ මේ පොදු ජන පෙරමුණත් එක්ක එකතු වෙලා තමයි ආණ්ඩුකරණය කළේ ඒ බලවේගය තමයි එකතු වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් යුක්ත සමගි ජන බලවේගය තවමත් මේ විරෝධතාවට එකතු වෙන සම්බන්ධයෙන් ඒගොල්ලෝ කල්පනා කරමින් ඉන්නවා ඒගොල්ලෝ ටිකක් අධිමදි කරමින් ඉන්නවා ඒක මම හිතන්නේ ඒකත් ගැටලුවක් නැහැ ඒගොල්ලෝ වෙන පාරක යන්නේ ගුණක් කෙසේ වෙතත් මට හිතෙන්නේ මේ වෙලාවේ මේ ජාතික ජනබලවේග රජයේ අසාර්ථකත්වය නිසා පීඩාවට පත් වෙලා ඉන්න ජනතාව මම හිතන්නේ ඉල්ලා හිටිනවා විපක්ෂයෙන් නැගී සිටින්න කියලා විරෝධතා දක්වන්න කියලා. ඉතින් ඒක ඒ පෙළඹවීම වෙන්න පුළුවන් මම හිතන්නේ මේ 21 වෙනිදා පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන් සමාජයේ ආందోලනයක් ඇති වෙලා තිබෙන්නට හේතුව. අපි දන්නේ නැහැ හිට කොයිතරම් පිරිසක් ඉද කියලා ඩ්‍රෝන් දාලා කුට්ටු ගහලා ඔයගොල්ලෝ ගණන් කරලා කියන්නේ කොහොම වුණත් පිරිස අඩු වුණත් වැඩි වුණත් මධ්‍යස්ථ වුණත් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ විරෝධතාවක් මේ විදිහට කරන්නේ නැත්තම් මේ වගේ වැඩසටහනක් පවත්වන්නේ කොච්චර කාලයකට පස්සේද කියලා. ඔබට මතකද 2022 දී අර රංගලය අතරමැද වගේ කවුද මහින්ද කහඳ ගමගේ ඇතුළු පිරිසක් පෙළපාලියක් ආවා. ඒ පෙළපාලියට මම හිතන්නේ බොහොම ඉතාම සුළු පිරිසක් තමයි සහභාගී. ඉතින් එතන ඉඳලා අද වෙනකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇවිල්ලා තියෙන තැන පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ മന്ത്രിවරුන් දෙන ආකාරය මේ ගත්තයින් පස්සේ මම හිතන්නේ ඇත්තටම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ ජාතික ජන බලවේගයට අභියෝගාත්මකව නැගී සිටිනවා. ඉතින් ජාතික ජන බලවේගයේ පුරුද්දක් විදිහට කියනවා මේ ඒගොල්ලන්ගේ නඩු හඹ පිළිබඳ ගැටලු නිසා හැම බලය ලබා ගැනීම සඳහා ජනතාව නොමග යවනවා. ඒ වගේ දේවල්. හැබැයි ඉතින් මම හිතන්නේ මේමයි ඕනෑම විපක්ෂයක් නේ සක්‍රියව බල අරගෙන යෙදෙන්න ඕන. ඒක තමයි විපක්ෂයේ වගකීම. ඉතින් මේකෙදි මේ වලාද වලින් විතරක් ඒක නවත්තන්න පුළුවන් වෙන්නේ නැහැ. හිරේ දැනුමුතින් එහෙම මගේ තන තවත් තත්ත්වේ නායකත්වයට හැරෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේකට මුහුණ දෙන්න වෙනවා ජාතික ජන බලවේගය. එහෙම තමයි ඒවැ හැටි. ඉතින් ජාතික ජන බලවේගය මට පේන විදිහට නම් ඇත්තටම මේ පිළිබඳව ඕනෑමට වඩා කලබලයක් තියෙනවා. කියන්නේ ඔවුන් ඇත්තටම මෙහෙමනේ රාජ්‍ය පාලනය පිළිබඳව අත්දැකීම් තියෙන පිරිසක් මේ පාලකයන් ඉදිරියේ හිතන්න අපිට උන්ට ඒ තරම් පුරුද්දක් නෑ. මේක ජනාධිපතිවරයා දක්වාම දකින්න ලැබෙන කාරණයක්. කාරණයක් විදිහට හිතන්නකෝ පහුගිය අවසාන වශයෙන් පවත්වපු පාර්ලිමේන්තු කතාව ජනාධිපතිවරයා මොනවද මේ කියන්නේ? ජනාධිපතිවරයෙක් විදිහට ඔබ හැසිරෙන්නේ. ඊළඟට මේ තරම් වහසිබස් කියන්න ඕනේද? රාජ්‍ය බලය හොබවන රටක විධායක ජනාධිපතිවරයෙක් මම බයයි නෑ අර මේ වගේ ඉන්නේ පාපිත්තිකෝ වගේ වහසිබස් කරන්න අවශ්‍යතාවක් නෑ. වැඩ කරන එකයි කරන්නේ. අන්න එතන තමයි මිත්‍රවරුනි ගැටලුව තියෙන්නේ. මේ ජාතික ජන බලවේග රජය ප්‍රමාණවත් විදිහට වැඩ කරනවාද කියන ගැටලුව එක්ක තමයි උන්ට මේ වර්තමාන තත්ත්වයට දෙන්න සිදු වෙන්නේ. ඔවුන් මේ භාණ්ඩාගාරය ඉතිරි වුවයි කියලා කයිවාරු ගැහුවට ඇත්තටම භාණ්ඩාගාරයේ මුදල් ඉතුරු වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2025 මුල වෙන් කරපු මුදල් අයවැයෙන් විවිධ කාර්යයන් සඳහා වෙන් කරපු මුදල් වියදම් නොකර ඒවත් ආපහු ගිහිලා තියෙන සම්පතයක් ඇතුළේ. ඉතින් අනිත් පැත්තෙන් ඕන්ට විශාල වශයෙන් බදු අය කරලා මිනිසුන්ව සූරා කරලා තාම නින්දිත විදිහට එකතු කරන සල්ලි තමයි මේ තියෙන්නේ. ඉතින් කිසිදු අලුත් සුබ සාධන ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මහ ජනතාව අතරට මුදල් සංසාරණය වෙන විදිහේ ක්‍රියාමාර්ග නැහැ. රටේ ව්‍යාපාරික ප්‍රජාවට හරියට බිස්නස් නැහැ. ආර්ථික ක්‍රියාකාරකම් එහෙම ශක්තිමත් කරලා නැහැ. ඔය ආර්ථික සංඛ්‍යාලේඛන වලින් විතරක් මේ ප්‍රශ්නේ ගොඩ දාන්නත් බෑ රටක් ඉස්සරහට ගෙනියන්නත් බෑ රටේ සංවර්ධනයක් ඇති නොකර ඇත්තටම මේ නැවත අරබුදයකට යන එක වළක්වා ගන්නත් බෑ. ඉතින් මෙවැනි සංදර්භයක් ඇතුලේ විපක්ෂය අවදි වෙන එක අවශ්‍යයි. ඒ වගේම ඉතා හොඳයි කියන එකයි මම හිතන්නේ. ආණ්ඩු පෙරලන්න අවශ්‍ය නැහැ. මේ ආණ්ඩුවට තවදුරටත් කියන්න දෙන්න ඕනේ. 2029 ජනාධිපතිවරණය දක්වාම මේක කියන්න අපිට ගැටලුවක් නෑ. අපි මුලින් හිතුවා උන්ට දිගු කාලයක් ආණ්ඩු කරන්න බැරි වෙයි කියලා. උන්ගේ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා නැගණි කියලාත් එහෙම දෙයක් උනේ නෑ. උන් කිසිදු සමාජවාදී ප්‍රතිපත්තියක් නෑ. මේ රනිල් වික්‍රමසිංහට තර ධනීශ්වර විදිහට තමයි උන් මේ මොහොත වෙනකොට ක්‍රියාමාර්ග ගනිමින් හිතන විදිහ අපි දන්නේ නැහැ. කොහොමද කියලා? උන්ගේ ඔලු පුරවල් වල පැටලිලා ජංජාලයක් වෙලා තියෙන ආකාරය තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් ඔවුන් තාම අවලිබරල්වාදී විදිහේ ධනේශ්වර ක්‍රමයක් තමයි ධනේශ්වර දේශපාලනයක් වෙනුවෙන් මුට කරමින් ඉන්නේ. ඉතින් ඒකෙදි පීඩාවට පත් වෙන ජනතාවගේ විශේෂයෙන්ම අපි පවා තාම දුක්ඛිත අමාරු තත්වයක තමයි මේ වෙනකොට ඉන්නේ මේ බදු ගෙවාගෙන බඩු මිල දරාගෙන
ඩොලර් එකත් වැඩි වෙමින් තියෙන දැන් රුපියල් 310 සීමාංක ළඟා වෙමින් තියෙන. ඉතින් තාම අමාරුයි අපිට. ඒ නිසා අපි මේ විරෝධතාවට සහයෝගය දැක්විය යුතුයි. එනවද නැද්ද කියන එක ඒක අහන්න එපා. එන්නත් පුළුවන්. එන්නත් පුළුවන් එන නොයන එක නෙමෙයි. අපි විරෝධතාවය සම්බන්ධයෙන් උනන්දුවකින් පසු වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් 21 වෙනිදාන් පස්සේ අපි බලමු. තත්ත්වය මොන විදිහට වෙනස් වෙයිද මොන වගේ බලපෑමක් සමාජයට සිදු වෙයිද කියලා.